සුබ දවසක් යාළුවනේ. කොහොමද ඉතින් ඔයාලට? ඉතින් ඔන්න අදත් වීඩියෝ එකකින් ඔයාලව මුණ ගැහෙන්න එන්න ඕන කියලා හිතුණා. මම මේ පුරුද්දක් විදියට තමයි මේක කරන්නේ. මේ ගහෙන් අත්තක් කඩාගෙන ගිහින් මගේ කුස්සියේ තියෙන මාස් එකේ තියාගන්නවා. එකෙන් හරි 아무තු ලස්සන කුස්සියට එකතු වෙනවා. සුපුරුදු පරිදි මගේ මල් පැල ටික බලන්න මම දැන් මේ පැත්තට ආවේ. අද හරි ලස්සන දවසක්, හොඳට ඉරත් පායගෙන ඉන්නේ. ඉතින් මේ ගොටුවල පාත්තියට පොල්ලෙලි වට කරලා හරි ගස්ස ගන්න ඕන කියලා හිතුණා. ඉතින් අද දවසේ කොහොම හරි ඒකත් කරගන්න ඕන. බලන්නකෝ මේ පාර මගේ රෝස පැලේ මල් පොහොට්ටු ගොඩක් හැදිලා. ඔන්න ඉතින් මේ දෙන්න නැගිටලා මාව හොයාගෙන ඇවිත් මේ පැත්තට. අපේ දෙවනියා මේ ටෙඩි බෙයා අතේ තියාගෙන තමයි නැගිටින්නෙත් නිින්දට යන්නේ. ඉතින් මේ ඇයි සමනලයත් එක්ක කතාව චුට්ටක් අහගෙන ඉන්නකෝ. සම ගන්න ඕන. ඔය සම ගන්න ඕනේ. සම ගන්න ඕනේ. සම. සමේ. ඉතින් මං අද දවල් වෙලා අම්මලා ගෙවල් පැත්තේ ආවා. අද කාලේ එක එක જાති මල් පැල තියෙනවා. අපි පොඩි කාලේ කුකුල් කරමල්ල කියලා හිතාගෙන හිටියේ අර කුකුලගේ කරමලේ තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ. මේ කුකුල් කරමල් જાතියක් තමයි. මේකෙත් පාට ගොඩක් තියෙනවා. ඉතින් අපි ජීවත් වෙන්නේ දීවර ගම්මානයකනේ. ඉතින් බලන්නකො ලස්සන. මම මේ ගොටුකොළ මුල් ටික කැඩේ කියලා තමයි හිමීට උදළු ගහන්නේ.
Dum, 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 මෙන්න මේ පරණ පෝච්චියත් මම මේ විදිහට පාට කරගත්තා. එහෙනම් යාළුවනේ මං ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම.